ස්වභාවික පත්‍රයෙන් ඇතිලා තියෙන මිනිස්සුන්ගේ වැරදි හින්දා පන්සල් බොරුවට කියලා වැඩක් නැහැ. මිනිස්සුන්ගේ ක්‍රියාකලාප හරි වෙන්න ඕනේ. බුදු පූජා කොච්චර දීප වැඩක් නැහැ. මිනිස්සුන්ගේ ක්‍රියාකලාප හරිනොත් එම් ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. බුදු දර්ශනයක් තියෙනවා. ආයිබෝන් දියසන් ටීවී YouTube channel එකකින් තමයි අපි ඔබ හමුවට එන්නේ. ඇත්තටම කිව්වොත් මේ පොය දවසේ අපි ඔබ හමුවට එන්න හේතුවක් තියෙනවා. මොකද කිව්වොත් එහෙම මේ ගව ඝාතනය තමයි මම හිතන්නේ මේක ප්‍රධාන වරද වෙලා තියෙන්නේ. හේතුවක් වශයෙන් ගත්තල දැන් ඔච්චර පන්සල් ගිහිල්ලා මෙච්චර බෝධි පූජා තියලා මෙච්චර ස්වාමීන් වහන්සේලා පවා මේ වගේ දේවල් විපත් වෙනවා. ඒ කියන්නේ අර මේ පල්ලහැටන මේ බැරක්ක මේ ලිෆ්ට් කඩන් වැටිලා ඒ මොකද්ද අර කරත්ත වගේ දේවල් කඩන් වැටිලා කේබල් කැඩලා. ඉතින් මේ දේවල් වෙන්නේ ඇයි? මේ දේවල් වෙන්නේ මොකද තමා අපි උපදින ස්ථානය විතරයි තීරණය වෙන්නේ අපි පෙර ආත්ම කරපු කුසල් අනුව. අනිත් සෑම දෙයක්ම අපි මේ ආත්මේ අපේ යන තැනට පටිගත කරගන්න ඕනේ. ඒ කියන්නේ අපට දුකක් නැතුව අපි නිින්දදී අපට කිසිම මේ මුත්‍රා මාරුව දැනෙලා ආංශ භාගය ඇවිල්ලා මේ ලෙඩ රෝග නැතුව මේ මරණය කියන දේ ඉතාමත් කටුකයි. මේ මරණය පතාගෙන තමයි අපි එන්නේ. ඒ වුණාට මේ මරණය තීරණය වන දේවල් අපිට කුසල් මගින් මේක වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔයාලා ওই පත්‍ර කෑලි වල ඉන්නවා සීනි ගෑවිච්ච පෙරහා ගෑවිච්ච පත්‍ර කෑලි වල කූඹි ඉන්නවා. ඒ කූඹි පිටින් පුච්චනවා. ඒතර ඕගොල්ලෝ හිතන්නේ පොඩි දේවල් හිතන්නේ. මිනිස්සු පෙළඹිලා තියෙන ලොකු දේවල් විතරයි හිතන්නේ. රයිට්. ඒ දේවල් වලින් වළකින්න. ඒවා 75ක් කරන්න එපා. ඒවා නොදුනොත්ම තමන් විසින් 75ක් කරොත් එහෙම ඒ අදාළ දෙයට හරියන්න තමන්ගේ ඇඟ ගිනි ගැනීමට ලක් වෙනවා. 75ක්. හේතුව සුළු වැරදි කියලා හිතන මිනිස්සු හිතන්නේ නැත්තේ මොකද්ද? හිතන්නේ නැත්තේ කූඹිය හිතන්නේ නැහැ. ඒ පොඩි හින්දා. බලන්නේ පොඩි හින්දා. තමන්ගේ කලබලකාරීත්වයයි, තමන්ගේ දියුණුවයි, තමන්ගේ මේක වෙන කොයි වෙලාවෙ හිතන්න එපා. මේ අපි ලෙඩ රෝග වලට කෝටි ගණන් ලෙඩ රෝග වලට යන මුදල් තියෙනවා. ඒ කියන්නේ ලෙඩක් හැදුනාට පස්සේ ඒ ලෙඩ වලට කෝටි ගණන් යන මුදල්. ඉතින් මේ වැය වෙන ලෙඩ රෝග තියෙද්දි අපි මොකද්ද මෙතන කරන්න ඕනේ? අපි මේවා හැදෙන්නේ නැති වෙන්න මේ කුසල කරන්න ඕනේ ක්‍රියාවකට නන් වෙන්න ඕනේ. පන්සලකට ගිහිල්ලා බෝධි පූජා කරලා පන්සලේ එන ආනිසංසයක් තියෙනවා. හේතුව තමයි වැරදි කරන එක්කිනාට ආනිසංසයක් එන්නේ පන්සලට සෙනග පිරෙනකොට තව ටිකක් ප්‍රචලිත වෙනවා එතනට යන්න. අන්න ඒ පිනෙන් තමයි ඕගොල්ලෝ නැත්තම් ඕගොල්ලන්ට තවත් ලස්සනට හැම දෑයටම ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න ඕගොල්ලෝ පන්සිල් පදපා උපරිම කරන්නේ. අර මම කලින් සඳහන් කරා වගේ මේ ඒ කාලේ තමයි පාණාතිපාතා වේරමණී සික්ඛා සමාධිය බුදුරන් වහන්සේ දේශනා කරේ. දැන් සමහර කට්ටිය මේ කඩ වලින් බඩු ගන්න හින්දා බුදුරන් වහන්සේ කණ්ඩ එපා කියලා නෑ මස් මාළු කියනවා. බුදුරන් වහන්සේ කණ්ඩ එපා කියලා නැතුණාට ඒ කාලේ මම ගිහලා දඩේමක් කරන් එන්නම් කියලා ඒ කාලේ මිනිස්සු යන්නේ තමන්ගේ භාර්යාවට, තමන්ගේ තාත්තට, තමන්ගේ කට්ටියට කියලා යන්නේ කොහෙද? දඩේමක් කරන්නම් කියලා ඒ සතා මරණයටපත් කළා තමයි ආහාරයට සපයා ගන්න. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න ඕගොල්ලෝ කන කුකුලා. ඕගොල්ලෝ කන ඔය පෝක් වෙන්න පුළුවන්, ඔය වෙන්න පුළුවන්. ඕවා මරන්න නැතුව ගන්න පුළුවන්. බෑ. මරන්න නැතුව කිසිස් ගන්න බෑ. ඒක හින්දා මරලා තමයි මේ අනුභව කරන්නේ. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරන්න මේ පාණාතිපාතා වේරමණී සික්ඛා සමාධි 53 නොමැරීම කියන එකේ මොකද්ද මේ කණ්ඩ එපා කියන එකත් ඇත්ත. ඉතින් මොකද්ද? කණ්ඩ එපා කියලා කියන්නේ මරන්න එපා. මරුවොත් තමයි අනුගමනය කරන්නේ. ඉස්සෙල්ලා ධර්ම දේශනා කරේ ඒ කාලෙ වුණ මිනිස්සු විසින් තේරුම් කරගන්න ඕනේ කඩවල් බිහුණා කියලා බුදුරන් වහන්සේට කොටස් වශයෙන් කණ්ඩ එපා කියන්න බෑ. බුදුරන් වහන්සේ ඒක වෙන් කරලා තිනවා මේ පාණාතිපාතා වේරමණී සික්ඛා සමාධියම කියන 53 නොමැරීම කියලා මෙම කණ්ඩ එපා කියලා. ඉතින් පණාති සතුන් නොමැරීම කියන්නේ සතෙක් ඝාතනය කරනවා. ඝාතනය කරන්නේ මොකටද? ඝාතනය කරන්නේ ආහාර සඳහා. ඉතින් එතකොට කණ්ඩ එපා කියලා කියන්නේ කණ්ඩ ඝාතනය කරන්න බෑනේ. ඉතින් ඝාතනය කරන්න එපා කියලා කියලා දිනවනම් බුදුරණාහි කියලා නැද්ද? ඒ වගේ මෝඩ කතාවල් ලීලා තමයි ඕගොල්ලෝ මේ අර දැන් මේ දවස්වල ගොඩාක් විෂණ ලක් වුණා පස්සට මිනිස්සු ළමයි මැරුණා. ඒ අම්මලා තාත්තලාව දැකලා මේ වෙන අම්මලා තාත්තලා මැරුණා. මේ මොකද මේ චූටි කාලේ නම් ගෙවල් පරිසරයේ අම්මලා තාත්තලා හිතන්නේ නැහැ දරුවන්ට මේ අර සත්තු පුතා රතා මරන්න එපා. ඔය කූඹිය මරන්න එපා. ඔය මැස්ස මරන්න එපා. එහෙම කියන්නේ නැති මං හිතන අම්මා තාත්තා මං හිතන්නේ මෙහෙම වෙන්න හේතු වෙලා තියෙනවා.
මම දන්න තරමින් නැත්තම් කවදාකවත් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. දරුවන්ට හොඳ දේ කියන්න. දරුවන්ට පුතේ අර කරන්න එපා. පුතේ ඕක හතා මරුවොත් මෙයාටත් අපේ වේදනාව දැනෙනවා. කූඹි මරන්න එපා පුතේ. මදුරුවම උඹට පොල් තෙල් අරගෙන මේක අරන් ගාලා මදුරුව අල්ලලා මදුරුව අල්ලන්න යන්න එපා. මේ දේවල් ඕගොල්ලෝ කතා කිරීමෙන් තමයි මේ සම්පූර්ණයෙන්ම තමන්ගේ ක්‍රියාකාරකම් වලට තමන්ට එදිනෙදා මරණය ළඟා වෙන සිද්ධීන් දියේගිලීම් නායාම් කියන්නේ තදබදේ ඇතිවීම. ඒ කියන්නේ පණ පිටින් ඕගොල්ලෝට මොකක් හරි වල්ලන්න වුණොත් එimhe ඕගොල්ලෝ කුණුච්ච පණු මේ කූඹි වහපු නැත්තම් වෙන සතුන් ගොඩ ඉන්න සතුන් ඕගොල්ලෝ දන්න පොළොවේ ඉන්න සතුන් නේ ගොඩ ඉන්න සතුන් කියන්නේ පොළොවේ නැතුව සතුන් එක ඕගොල්ලෝ මේ වල්ලනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ වගේ 75ක් හරි නොදැනුවටම ඕගොල්ලෝ තැලීම් වලට භාජනය වෙනවා. සෙරප්පුවෙන් පෑගිනීම් වලට භාජනය වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ඕගොල්ලොත් අර 75 කවර වුණාට පස්සේ 75න් පස්සේ ඕගොල්ලන්ට මොකක් හරි ලොකු ක්‍රියාකාරකමක් වෙනවා. ඕගොල්ලෝ චිත්ත සත්‍ය කියන්නේ ඕගොල්ලෝගේ චේතනාව අනුව. ඕගොල්ලෝ හැදෙන මිනිස්සුයෝද හැදෙන්නේ නැති මිනිස්සුයෝද කට්ටිය වෙලා ඕගොල්ලන්ට මරණය තව එක්කෙනෙක්ට කටු විදියට ළඟා වෙනවා. කොච්චර දුකක් ඇද්ද හිර වෙලා? කොච්චර අර පස්සස්සේ හිර වෙලා දුක් විඳින්න ඇද්ද? කොච්චර බිත්ති අතරට මරලා වේදනාවට ලක් වෙන්න ඇද්ද කියන දේ ඕගොල්ලන්ට දැනෙනවා. මේ දැනෙන්නේ මොකද? මේ දැනෙන්නේ ඕගොල්ලෝ විසින් තමයි. ඕගොල්ලන්ට මම කලින් කිව්වා වගේ මට හැම වෙලාවෙම ඕගොල්ලන්ට කතා කරනකොට මම මේ ලොකුට කතා කරනවා නෙමෙයි කියන්නේ සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ මේ පංචශීල පදපහ කව කරන්න උපරිම try කරන්න. උපරිම try කරාට පස්සේ ඔයාලට තේරෙනවා ගෙදර ළමයා ලෙඩ වෙන්නේ නැහැ. ගෙදර අම්මා තාත්තා ලෙඩ වෙන්නේ නැහැ. ගෙදර පවුල්වල ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. තමන්ට අතුරු ආබාධ මේ නිවෙස් වලට පා වෙන්නේ නැහැ. මුදල් වැය වෙන සිදුවීම් වෙන්නේ නැහැ කොටිම කිව්වොත් එමුද. ඕගොල්ලෝ මේ ක්‍රියාකාරකම් මත මුදලනේ ඕගොල්ලෝ හොයන්නේ. ඕගොල්ලන්ට මම හිතනවා ජාත්‍ය මුදල් එක රුපියල් කරන ආකාරයක් මගේ channel එකේ දාලා තිනවා. ඔයාලට මුදල් ඕන නම් ඒ කරන විදිහක් දාලා දෙනවා. මම කියන්නේ මට මේ ජනාධිපතිතුමන් කරන්න ආසාවක මුකුත් එහෙම නෑන්නේ මම කියන්නේ. මට වෙන්න ඕනේ මේ මිනිස්සු හරි පව් මේ වෙලාවට කණ්ඩ නැති මිනිස්සු ඉන්නවා. මේ සම්පූර්ණ සිස්ටම් එක හදන්න පුළුවන්කම තියෙද්දි හදන්න නැති කේස් එකක් තියෙන්නේ. මේ සම්පූර්ණ සිලබස් එක සම්පූර්ණයෙන්ම මේ පිරිසකට විතරක් අන්ද ඔය ප්‍රධාන පාසල් වලට මේ විතරක් මේ පේපර් එක පෙන්නලා අනිත් ළමයි අච්චුවතම පාඩම් කරනවා මේ එක්සෑම් ලියන්න. ඉතින් මේ කොටසක් විතරක් මේ තත්ත්වෙටපත් වෙන්නේ මොකද මේ හේතු වෙලා තියෙන්නේ මේ සම්පූර්ණ මුදල හින්දා. ඉතින් ඔය කළා අමාරුවෙන් කොපි කරන්න නැතුව මේව කරලා ඉවරලා අර කට්ටියට පේපර් එක කරලා ඉවරලා අමාරුවේ රට යවනවා. ඉතින් මම එදත් කිව්වා වගේ ඕක පෙන්නලා ඔක්කොටම ලියන්න කියලා ඉවරලා රට යවන ඉවරයි. අපේ එකේ කට්ටිය බලන්න ඉතින් ඒ කට්ටිය සමහර රටවල පේපර් එක දෙනවා මේ Tamanට මේ ආදේශ ප්‍රශ්න පත්‍රයත් මේ දෙක කරන්න කියලා. ඉතින් මේක මොකද්ද? මේක සම්පූර්ණයෙන්ම මුදලට වහල් වෙලා ඉවරලා ඕගොල්ලන්ගේ හිතේ තියෙන ආකල්ප පවා මේ මුදලට වෙනස් වෙලා තමන්ගේ අම්මා තාත්තා පවා වෙනස් වෙලා තමන්ගේ අම්මගේ මරණය පවා ගන්න වෙලා තියන්නේ කොහෙද? මල් ශාලාවේ. ගෙදර තමන්ගේ අම්මගේ මූණ දිහා බලන්නයි. කතාව අර කාර් එකේ ඕගොල්ලෝ එදිනෙදා අඳුරන වැඩි පුද්ගලයොත් එක්ක ඕගොල්ලෝ එනවද නැද්ද? අර ආවද මේ ආවද කියලා විරලා ඕගොල්ලන්ගේ සම්පූර්ණ කතාවක් තියෙන්නේ. මේ ජීවිතේ බලන්න ඕගොල්ලෝ මදකට දුක් වෙන්න එපා. මදකට මේ දුක් වෙන්න එපා. මේක තියෙන මේ කර්මයක් තියෙනවා මෙතන. මෙතන අර මම කලින් සඳහන් කරා ස්වාමීන් වහන්සේ නමකට අර හොඳ ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ ඒකට ප්‍රසිද්ධ වුණාට මේ අපේ ලෝකෙ මේ හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ කියලා ඉවරලා එහෙම හිතුවොත් එහෙම ඉතින් මේක බුදුරන් වහන්සේගේ ධර්මයේ වැඩකුත් නැහැ භික්ෂුන් වහන්සේලා වැඩකුත් නැහනේ වෙන දේ හිතා ගන්න බැර නම් ඉතින් මේක කුසල් කරලා දේ ඒක කුසල් කරන කිරීමෙන් මේක මේ අපල උපද්ද දුර වෙන නැත්තම් ඉතින් ඊටමතර මේ දේ කරන්න මේ දේ කරොත් එහෙම මිනිසුන්ට කරදරයක් වෙන්නේ නැහැ කියලා මතයට බුදුරන් වහන්සේ භික්ෂුන් වහන්සේලා හදලා තියෙනවානේ ඒ කියන්නේ මේ බුදුරන් වහන්සේ කියලා දෙනවා නොපමා කුසල කරන්න කියලා. ඉතින් මේ දේ අපි හිතන දේවල් වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑකොත් එහෙම වැඩක්ම නැහැනේ. ඉතින් අර සමහර මිනිස්සු පෙළෙනවා මේක අපි හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ එකපාරට වචනේ හාලි කරලා මං කොහොම හරි කෝටි ගාණක් හම්බ කරා මට සල්ලි නැති කේස් එකකින් හොරකම් කරලා මේව කරලා හම්බ කරන හේතුව වෙන දේ හිතා ගන්න බෑ. මේගොල්ලන්ට කර්මයක් කියලා දැන් මේගොල්ලෝ දන්නේ කුසල් කියලා දැන් මේගොල්ලෝ දන්නේ කුසල් කිරීමෙන් මේක සම්පූර්ණ කර්ම හොඳ දෙයක් සිදු වෙනවා කියලා මේගොල්ලෝ දන්නේ කුසල් කිරීමෙන් මිනිසුන්ට කරදර වෙන ස්ථාන සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. මේ කුසල් කිරීමෙන් මේ කුසල් කරන්න තමයි මේ අපේ ජීවිතයේ තමතුගේ යහපත් වෙන දේවල් වලට තමන්ගේ හිත නැඹුර තමන්ගේ ආකල්ප තමන්ගේ දරුවෝපව ලස්සන ශිෂ්ටාචාරයක් ඇතුව උදේට අම්මට වැඳලා මේ පරම්පරාව මේ ශිෂ්ටාචාර ඔක්කොම අවුල්ලාගෙන මුදල් පැත්ත වගේ වැඩකුත් නැහැ දැන් මේ ශ්‍රී ලංකාවේ. මේ ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම සවුත් වෙලා තියෙන්නේ. මේ අරක කණ්ඩ නැහැ මේක කණ්ඩ නැහැ කියලා කණ්ඩ හොල දුන්න වැඩකුත් නැහැ. මේ දැන් මලගෙදරකට දාන්න මලගෙදර කොඩියක් දාන්න කොල්ලෙක් නැහැ. සම්පූර්ණ මේක විනාශ වෙලා තියෙන්නේ. ශිෂ්ටාචාර නැහැ. වැඩිමල් පුදුර කතා අයිය කියලා කතා කරන්නේ නැහැ. ෆෝන් නොබනවා ඉවරක් නැහැ. කොටනකොටම දාගෙන ඉවරයක් නැහැ. කිසිම මේ මනසකට මේ පුද්ගලයා මේ කතා කරන්න සුදුසු මනද හොරෙද්ද කියලාවත් හිතා ගන්න බැරි මේ බාල වයස් පර මේ 2000න් පස්සේ මේ වෙලා තිනවා. මේ සංස්කෘතිය සම්පූර්ණ හැදෙන්න ඕනේ මේ ආගම දහමත් එක්ක. මේ ගව ඝාතනය කියන දේ ඒ කාලේ වාහන. මං කිව්වා කලිනුත් මේ ගව ඝාතන වැළැක්වුවොත් එහෙම ආනන්ද මෛත්‍රී හමුදු දේශනා කරලා තිනවා මේ රෝහල් පාළු වෙනවා කියලා මේ ඉස්කෝලේ නිවාඩුවට වගේ. ඔයාලගේ තියෙන්නේ මොකද? ඔයාලගේ තියෙන්නේ මනසට හිතන දේ
විකෘතිතාවයකට ලක් කරලා ඉවරලා තමන් විසින් හිතන එක තියෙන මිනිස්සුන්ගේ. තමන් විසින් හිතන තියෙන්නේ. තමන්ට පොඩි දෙයක හිතලා මේ පංචශීල පදපය තමන්ට දැනෙන වේදනාව අත සතකොටක් තියෙන දකින වස්තුන් පොඩි වුණාට හිතලා ඉවරලා හිතන්නේ නැති හින්දා තමයි ඕගොල්ලන්ට මේ ඇතුළේ මේ නායන සිදුවි වෙන්නේ. මට කට්ටි කතා කරලා ගියා මෙහෙම නායන සිදුවීමක් තියෙනවා. මොකද මේ වෙන්න හේතුව මේ රටේ පාලකයා හරි නැති හින්දාද මෙහෙම ඇති වෙන්න හේතුව මේ නායන හේතුව සමහරට රටේ පාලකයා මේ හරි නැති වුණාට පස්සේ සමහරලාට මේ වෙනවා. ඒ කියන්නේ මේ රජවාසලේ රජතුමා රට බාරගත්තට පස්සේ රජතුමාගේ මේ කියන්නේ මේක හරි නැත්නම් ඒක ඒ විදිහට එහෙම වෙනවා. ඉතින් මේක අපි බලමු. අපි මේ රජයට මුකුත් කතා කරලා කියන්නේ නැහැ. මොකද වෙලා කියන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම කුසා කරන්න. උපමාව කුසා කරන්න බුදුරණාහි දේශනා කරේ මේ සියලු සංස්කාරයන් ඇතුළු උපමාව කුසා කරන්න. මේ අපි හිතන දේ වෙන්නේ නැහැ වෙනද හිතා ගන්න බෑ කියලා එක ස්වාමීන් වහන්සේලා එක විදිහ ජනප්‍රියුණාට ඒක නෙමෙයි වචන වෙලා තියෙන එක ජාතක කතා වස්තු වලට මැදක කියන වචනයක් ඒක. අපි හිතන දේ වෙන්නේ නැහැ වෙනද හිතා ගන්න බැරුණා ස්වාමීන් වහන්සේලා වැඩකුත් නැහැ. බුදුරණාහි වැඩකුත් නැහැ. ඒකින්ද යලිත් දවස් මොනවා හරි අපි වීඩියෝ කරලා අපි ඔබ මොඩේනවා මේ පරමාර්ථය සමුගන්නවා දීසන් ටීවී YouTube channel එක සමුගන්නවා. ආයිබෝ